මේක තමයි ජංගිය මේක තමයි බ්‍රා එක කියලා. බඩුව මට මං අර අම්මලට බයින්න කැමති නෑ මං එහෙනම් කට වහගෙන ඉන්නවා. ඔයා ජොබ් කරන්නේ නැද්ද? ලස්සනයි ඔයා. මේකේ සද්දේ බඩුව කෑවද ඔයා බ්‍රා එක ඇඳලාද මේ තියෙන්නේ? මේ තියෙන බ්‍රා එක දැක්කද? ඔයාගේ කුක්කු එළියට ගන්න බා මේක ලයිව් එකන්නේ. නයිය පගින දිල්ෂාන් ඕ නමේ හැටි බලහම් බං උඹලට පිස්සුද බං? ෆොටෝ එකක් කතා ගන්න නැතුව ඇවිල්ලා පුක දෙනවා ඉඳගෙන පුක පලාගනින් ගිහින් උඹේ නංගිගේ අක්කල නංගිලා ඉතින් ගිහින් පලාගනින් ගිහිල්ලා මේ බලපන් මැසේජ් කමෙන්ට් එනවා 82යි 70 ගණන් කෙල්ලේ නුවි කාටද දන්නේ ෂෙයා කරේනේ කමන්නේ මම ගෑනුන්ට බය නැහැ ළමයි නංගිව කේන්ති ගස්සන්න එපා නයි මේ තරහගේ මේ ගොබ්බ 70ත් එක්ක බෑ පොඩ්ඩක් ඉඳහල්ල එකක් කියව ගන්නකම් කමෙන්ට් දාගෙන යන්න උඹලා හිතුවද මම රොබෝටික් එක් කියලා තනේ ගන්න කොහොමද කියහන්කෝ තනේ ගන්න ගහන්නේ ඇඟිල්ල ගහනවා ඇති උඹේ අක්කා ඇඟිල්ල ඔයා කද තරහ යනවා මේ ගොබ්බ 70ක් ඉන්න ගියාම සුමිත් අයියේ thank you ෂෙනායියේ උඹලා ගොබ්බේ වගේ හැසිරෙන්න එපා බං ලයිව් වලට ඇවිල්ලා පුදුම වදකාරයෝ ටිකක් ඉන්න උඹලා නම් ඇත්තමයි බං ඉන්න පිස්සු හූතලා වගේ හැසිරෙනවා ඉන්දියන් කොඩිය දාන්න ඕනේ හූතමම ලංකාවේ යක්කෝ කට මනෝයි මියුට් කරන්න එපාද මං මුන්ට ඔක්කොටම බයිනවාද මියුට් කරන්න එපා ගොබ්බ හෙත් උඹලා ඉඳහම හොමද මගේ බැනුම් වහගන්න මේකි දාර බඩවල කොහොමද ඉඳහම උඹගේ මූණ බලන් ඉස්සෙල්ලාම මල්ෂාන්නේ මල් පොන්නෑ කියලා දාගනි මල්ෂා මට මනෝයි මං අද ලොකු ජම්ම තරහකින් ඉන්නේ මං අද ඒ ඔක්කොම වල මුන්ට බයිනවා ළමයි ඔයාලා ඔක්කොම ලයික් කරන්න ඔක්කොටම බයිනවා මේ ගරාජා උඹ ඉන්දියාවේ කොඩිය අරගෙන උඹගේ පුකේ ගහගනින් පුකේ උත්ත කියන්නේ මොකද මන් දන්නේ නැහැ උයන්නයි අල්ත යන්නයි තයන්නයි කියනකොට ලේව ගන්න ඕනි මං උඹට කිව්වනේ මොන්ටිසෝරි එකට ගිහින් වරෙන් කියලා ඉස්සෙල්ලාම මොන්ටිසෝරි ඵලයා නෑ ඔයා මට මුකුත් කිව්වේ නෑ ඇට උරා ගනින් ගිහිල්ලා උඹ දන්නවනේ මේ අර තියෙන එළවලු කඩවල තියෙන මෙච්චරක් විතර දිග මෑ කරල් හරිද මේ මෑ කරල් වල මැදේ පොඩි ඇටයක් තියෙනවා ඒකට තමයි කියන්නේ මෑ කරල් ඇටේ කියලා හරිද අන්නේ ඇටේ අරගෙන හොඳට කටේ දාගෙන සූප් කරලා උරා ගනින් තේරුණාද තනියේ පෙන්නන්න හුත්තෝ මේක ලයිව් එක මේක ප්‍රෝන් හබ් එක නෙමෙයි ගොබ්බ හුකන්නලට තේරෙන්නේ නැද්ද තනියේ පෙන්නන්න ගාන්නේ බ්‍රා එක දාලා ඉන්නේ මේ තියෙන බ්‍රා එක උඹලා මේ පටි අඳුරන්නේ නැති ඇති ගොබ්බ කාලා කණි හැත්ත ඒක තමයි බ්‍රා එක දාලා දාන්න ගොබ්බ 70 වල ඉන්නේ මේක නම් මහා උඹලට බැරලත් මදි හුත්තෝ සමිල්කයි thank you පුකේ අරින්න ආසයි දැන් මට කියහකෝ ඉස්සලා මේක අරින්නේ කොහොමද කියලා මමත් දැනගන්න ගොබ්බ 70 තොපිලා එක ජීවත් වෙන්න බෑ හුත්තෝ ලයිව් එකක් කරන්න ගියාම තොපිලාගේ වැඩේ මේ මිනිසුන්ට ඉන්න ගෑනුට හැම එකටම ගිහලා ලයිව් එකට ගිහලා පුක සුදු 10යි ජංගිය දාලා 10යි පාට 10යි ගොබ්බ 70 එහෙම හැසිරෙන්න එපා බා ලයිව් එකක් දාන්නේ මිනිස්සෙක් යක් උඹලගේ තියෙන ගොබ්බ හුත් එකක් අහන්නද කටට දීලා පුකේ අරපන් ගිහලා උඹගේ කට අවුස්ස ගන්න එපා මං අම්මලට බයින්න කැමති නෑ උඹගේ සහෝදරයෙක් ඉන්න නම් ගිහලා කටට දීලා පුකේ අරලා බලහන් කොහොමද කියලා එතකොට තියයි උඹට කවුද යකෝ කමෙන්ට් ඔක් මම දැන් පොඩ්ඩක් මායි විදිලා මානි වෙනවා වගේ ඉන්නවා ටයිටල් ගිෆ්ට් උඹලට දැන් ඇතිද පොඩ්ඩක් ඉන්න මම වතුර ටිකක් බීලා ඊළඟට එන කමෙන්ට් ටිකට උත්තර දෙන්න නැද්ද බෑ දැන් ඔන් කරන්න අවුලන්නේ කුණු හරප කියන්නේ මේ ගොබ්බ හුත්තලට බයින්න ඕනේ ගෑල් ළමයට කතා කරන්න දන්නේ හරිද ඒ කෙල්ල යාළුවන කොල්ලා කියන්නේ කොල්ලෙක් කෙල්ලකින් යාළු වෙන්න හනවා ඒ කොල්ලයි කෙල්ල එක සෙට් වුණ නැත්නම් ඒ කෙල්ල අන්තිමට බඩුව වේසිය හැම එකම යනවා උඹලා
ඇත්තටම කොල්ලෝ විදියට කෙල්ල යාළුන් නැත්තම් ඒක අතෑරහන්. උඹට කැමති නැති හින්දානේ යාළු වෙන්නේ නැත්තේ. ඒ හින්දා ඒ යාළුන් නැති කෙල්ලට බඩුවයි අරකයි මේකයි කියන්න එපා උඹලා. තේරුණාද? උඹලට මොලයක් කියලා නාමයක් නැහැනේ. අන්න ඒව තමයි උඹලට තේරුණා. දැන් හරි අහපන්කෝ. දැන් කෙල්ලොත් කොල්ලොන්ගෙන් යාළු වෙන්න අහනවා. නැතුව නෙවෙයි බඩුවයි අර බඩුවයි මේ බඩුවයි ගන්න එපා කෙල්ලොන්ට. කෙල්ලොන්ට රෙස්පෙක්ට් එකක් දීලා කතා කරපළ. ලයිව් එකට ආවනම් ලයිව් එක බලලා කෑවද බිව්වද ඔයාලා කොහෙද ලයික් කරලා කියන දෙයක් අහගෙන ඉඳලා ඵලයල්ලා. පොඩි බඩුවයි ලොකු බඩුවයි හුකණ්ඩයි ගහණ්ඩයි අම්මද අම්මගේ කිම්බද තාත්තගේ එකද කාගේද ජාතකුනේ ඕව හොයන්න එපා. දැන් අහපන්කෝ. දැන් උඹලා හිතහන්කෝ හරි බොයි ස්පයික් වැඩ කරා කියනද ඊට පස්සේ කිය හුත්ති පුතා ලොකම මම ස්පයික් වැඩ කරා. දැන් කෙල්ලෙක් ස්පයික් වැඩ කරනවා කියලා හිතහන්කෝ. ඒ කෙල්ලට මොන හරි සල්ලි ප්‍රශ්නයක් හින්දා දන්නේ නැහැ ස්පාවල වැඩ කරන්නේ. උඹලා නිකන් ගිහිල්ලා අහන්න එපා ඔය ලයිව් වල ඉන්න කෙල්ලන්ගෙන් උඹලා පුතෝ ස්පයිකේ වැඩ කරනවා නම් මෙතන ලයිව් ඉන්නේ නැතු ස්පයිකේ වැඩ කර කර ඉන්නවනේ බා. උඹලට ඔච්චර මොලයක් නැද්ද? ඒ නිසා පොඩ්ඩක් මේ ඔළුවෙන් පොඩ්ඩක් හිතපල්ලා උඹලා මොලයක් කියලා දෙයක් තියෙනවනේ. පොඩ්ඩක් හිතපල්ලා ගොබ්බ හැත්ත. ගෑනුන්ට ගරු කරන්න දන්නේ රෙස්පෙක්ට් එකක් දෙන්න දන්නේ. උඹලා යකෝ අසහනකාර හැත්තට බස් එකේ නිකන් සාමාන්‍ය දරුවෙක්ට අම්ම කෙනෙක් කිරි දෙනවා නම් ඒකත් බලාගෙන උඹලා අතේ ගහන සයිස් එකේ ඉන්නේ. අර ඒක රෝස පාටයිලු පුත්තු මම කලිසම ගලලා බැලුවද පුත්තු රෝස පාට දාන්නේ. ගහගනි කියලා අතේ. දෙමාපියන්ගෙන් එන දේවල් තමයි උඹලට. මට නම් රිදෙන්නේ නැහැ. උඹලට මම දෙයක් තේරුම් කරා මිස මට නම් රිද්ද ගන්න ඕනෙත් නැහැ. මට මිනිස්සු